අවංකකම කියන්නේ ඊටාම වටිනා ගුණයක්. හැබැයි මිනිස්සුන්ගේ හැඟීම් තේරුම් නොගෙන තන නොතන බලන්නේ නැතුව මූණටම කියන ඇත්ත අවංකකමක් නෙවෙයි. ඒක කුරිරුකමක් වෙන්න පුළුවන්. මේ කතාව කිසිම බොරුවක් නොදන්නා හැමදේම 100% නිවැරදිව කියන්න පුරුදු වුණු ලියෝ කියන තරුණයා සහ ඔහුගේ ජීවිතය වෙනස් කරපු එක සිදුවීමක් ගැනයි. ලියෝ කියන්නේ පුදුම හැකියාවක් තියෙන තරුණයෙක්. ඔහුට පුළුවන් එකපාරක් දැක්කම කෙනෙක්ගේ ඇඟේ මිනුම් මිලිමීටරයටම මතක තියාගන්න. නගරේ හිටපු දක්ෂම මැහුම්කරුවා වුණු ජූලියන්ගේ සුඛෝපභෝගී කඩේ වැඩ කරපු ලියෝ ගැන ජූලියන්ට තිබුණේ ලොකු ආඩම්බරයක්. මෙයා හරියට ඇවිදින ටේප් එකක් වගේ කිසිම බොරුවක් නැහැ. 100% නිවැරදි. ජූලියන් තමන්ගේ පෝසත් කස්ටමර්ස්ලාට නිතරම කිව්වා. ලියෝ ඇත්තටම 100% නිවැරදි. ඔහු බොරු කියන්නහු ඇත්තක් හංගන්න කොහොමටවත් දනන් හිටියේ නැහැ. හැබැයි කඩේ මුල්ලකට වෙලා රෙදි කපන වයසක එලියස් මේ දිහා බලාගෙන හිටියේ උපේක්ෂාවෙන්. මොකද අධික නිවැරදිකම කියන්නේ සමහර වෙලාවට ලොකු අනතුරක් කියලා අත්දැකීම් බහුල එලියස් දැනගෙන හිටියා. ඔන්න එක හිම වැටෙන හැන්දෑවක මේ කඩේට එන ලොකුම සල්ලිකාරයා වුණු ආතර් වෑන්ස් ඇඳුමක් ඇඳලා බලන්න කඩේට ආවා. ඔහු තමන්ගේ අලුත්ම වෙල්වට් කෝට් එක ඇඳලා කණ්ණාඩියෙන් බලලා ආඩම්බර හිනාවක් දාගත්තා. ඊට පස්සේ ඔහු ලියෝ දිහා බලලා ඇහුවා. පුතා කියන්න බලන්න මම තවමත් අර අවුරුදු 10කට කලින් වගේම හැඩට ඉන්නව නේද කියලා. ජූලියන් හිතුවේ ලියෝ ලස්සන බොරුවක් කියලා ඔහුව සනසයි කියලා. හැබැයි ලියෝ කිව්වේ මේකයි. නැහැ මහත්මයා. ඔබ දැන් ගොඩක් වයස පාටයි. ඔබේ බඩ ගොඩක් මහත් වෙලා. ඒකයි බොත්තම් තද වෙලා තියෙන්නේ. අනික ජූලියන් ඊයේ කිව්වා ඔබ ওই විදිහට විස්කි බොන එක නැවතුවේ නැහැ. මහන කිසිම කෝට් එකක් ලස්සන වෙන්නේ නැහැ කියලා. ඔබේ ওই ලොකු ඔළුව ඉවසන එක තමයි මෙයාට තියෙන එපාම කරපු වැඩේ කියලාත් කිව්වා. මුළු කඩේම මල මිනියක් වගේ නිශ්ශබ්ද වුණා. ආතර් වෑන්ස්ගේ මූණේ හිනාව මැකිලා ගියා. ඔහු කිසිම වචනයක් නොකිය ඒ වටිනා කෝට් එක ගලවලා බිමට අතෑරලා යන්න ගියා. ඔහු ආයේ කවදාවත් ඒ කඩේ පස්පෑගුවේ නැහැ. ජූලියන් ගල් ගැහිලා වගේ අහද්දී ඇයි දయ్యනේ එහෙම කිව්වේ කියලා ලියෝ අහිංසක විදිහට ඇහුවේ. ඔයාමනේ කිව්වේ අපි নিরপেক্ষ සත්‍යයම විතරක් කියන්න ඕනි කියලා. මම කිව්වේ ඇත්ත නේද කියලා. එතකොට අර වයසක එලියස් ලියෝට මෙහෙම කිව්වා. "ඔව් පුතා, ඔයා කිව්වේ ඇත්ත. හැබැයි අනුකම්පාවකින්, තේරුම් ගැනීමකින් තොරව ඉදිරිපත් කරන සත්‍ය අවංකකම නෙවෙයි, ඒක කුරිරුකමක්." සතියකට පස්සේ ජූලියන් අලුත් ගෝලයෙක්ව වැඩට ගත්තා. ඇය මායා. මායාට මිනුම් ගැන ලොකු දැනුමක් නොතිබුණත් මිනිස්සුන්ව සතුටු කරන විදිහ, ඔවුන් අහන්න ආසදේ කියන විදිහ ඇය හොඳටම දැනන් හිටියා. ලියෝව කඩේ පල්ලෙහා තියෙන අඳුරු දූලිකිරි දුබාගු ගඩාවට මාරු කළා. දවස් සති ගෙවිල යද්දී උඩතට්ටුවෙන් මායාගේ හිනා සද්දය, කස්ටමර්ස්ලා සතුටින් කතා කරන සද්දය පල්ලෙහා වෙලා ඉන්න ලියෝට ඇහුණා. කාටවත් දැන් ඔහුගේ පුදුම මතකය 100% නිවැරදිකම වැඩක් උනේ නැහැ. ඔහු කලේ තමන්ට උගන්නපු දේ වුණත් ලෝකයා ඒකට කැමති උනේ නැහැ. එලියස් එනත් දුන්නු උණුසුම් තේ කෝප්පයත් අතේ තියාගෙන ලියෝ ඒ අඳුරු කාමරේ තනියම වාඩි වෙලා කල්පනා කළා. උඩතට්ටුවේ සතුටින් ඉන්න මිනිස්සුන්ගේ සද්දය අහන ගමන් ඔහු ජීවිතේ වටිනාම පාඩමක් ඉගෙන ගත්තා. අවංකකම කියන්නේ උතුම් ගුණයක්. හැබැයි මිනිස්සුන්ගේ හැඟීම් තේරුම් නොගෙන හිත රිදෙන විදිහට මූණටම කියන ඇත්ත අවංකකමක් නෙවෙයි, ඒක ආයුධයක්. මිනිස්සුන්ට ඔබ කියපු දේ අමතක වෙන්න පුළුවන්. හැබැයි ඔබ නිසා ඔවුන්ට දැනුණු වේදනාව කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔබේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය වටිනා ආදර්ශයක් මෙහි අන්තර්ගතයි. වීඩියෝව නරඹා ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.